සුබ දවසක්. අද අපි බලන්න යන්නේ අපේ වෙබ් පේජ් එකේ හෝම් පේජ් එකට ඇඩ් කරගෙන තියෙන සර්ච් පාර්ට් එක ගැන කතා කරන්නයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙන්න මේ විදිහට සර්ච් බාර් එකක් තියෙනවා. ඉතින් මේ සර්ච් බාර් එකේ අපි යම්කිසි ප්‍රොඩක්ට් එකක් මේ විදිහට සර්ච් කරාට පස්සේ මේ විදිහට මේ ප්‍රොඩක්ට් එක අපිය වීම සිද්ධ වෙනවා. ඒ වගේම අපිට මෙන්න මේකේ සෝටින් සෙක්ෂන් එකක් තියෙනවා. අපේ ප්‍රොඩක්ට් වල කැටගරි එක අපිට සර්ච් කරන්නත් පුළුවන්. මම මෙතනදී SK කියලා දීලා මේක සර්ච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි ළඟ තියෙන හැම ප්‍රොඩක්ට් එකක්ම අපියර් වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට අපි පේජිනේෂන් පාර්ට් එකකුත් ඒකට හදාගෙන තියෙනවා. ඉතින් බලමු කොහොමද අපි මේකේ process එක නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේක තමයි අපි හදාගෙන තියෙන basic search එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ basic search section එකේ අපි මේ විදිහට අපේ database එකෙන් category එක අරගෙන ඒකෙන් අපි මුලින්ම අර category තියෙන laptops phones වගේ category ටික appear කරගන්න අදාළ කරන ඒ option එක තියෙනවා. මෙතන select option එක යටතේ category එක තියෙනවා. ඒ වගේම search section එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. on click එකක් කරහා අපි JavaScript වලින් ඒක code කරගෙන තියෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපේ basic search function එක මෙන්න මේ විදිහට තමයි අපි ඒක හදාගෙන තියෙන්නේ. මේ විදිහට තමයි අද අපි අපේ වෙබ්සයිට් එකට හදාගෙන තියෙන basic search එක ගැන කතා කරේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අපේ වෙබ්සයිට් එක හදාගෙන තියෙන basic search එක ගැන කතා කරේ. ඉතින් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.